තෙරුවන් සරණයි. අනිච්ච කිව්වම අනිච්ච කියන එකේ ගන්න තේරුම් කියනවා. අනිච්ච කියන වචනේ කිව්වට අවස්ථා තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් අනිච්ච කියන තීටි අනිච්ච, තත්තාකාරයෙන් අනිච්ච. අනිච්ච ලෝකේ යමක් අනිච්ච විදියට දරන අවස්ථාව. තත්තාකාරයෙන් මේ මොහොතේ අනිච්චයි කියන එක එකක්. තව එකක් අනිච්චයි කියලා කිව්වොත් අපි යමක් අනිච්චයි කියලා කිව්වොත් තව අර්ථයක් තියෙනවා. ඒ අර්ථය තමයි අනිච්ච කියන ධර්මතාවය. අනිච්ච කියන ලක්ෂණයට යටත්. අනිච්ච ස්වභාවයෙන් යුතුයි. අනිච්ච වෙනවා. මේක මෙහෙම අනිච්ච ධර්මතාවයේ ඉක්මවලා නැහැ. මේක අනිච්ච ස්වභාවයෙන් යුතුයි කියන එක දෙවෙනි එක. පළවෙනි එක මේ අවස්ථාවේ අනිච්ච කියන තැන පිහිටන්නේ. මේ අවස්ථාවේ තත්තාකාරයෙන් අනිච්චයි කියන්නේ. පෙරපසු නොවි. ඊළඟ එක තමයි මේක අනිච්ච ස්වභාවයෙන් යුක්තයි කියන එක. අනිච්ච ලක්ෂණය කියලා එකට කියනවා. හරිද? තව අනිච්චයි කියලා එකක් කියනවා අනිච්ච සංඥාවට අනිච්චයි කියනවා. ආර්යෙක් විසින් යමකට මේ රූපේ අනිච්චයි කියන්නේ අනිච්ච සංඥාවෙන් අනිච්චයි. උකට මෙන්න මෙහෙම අනිච්ච කියලා සංඥාවක් වැටහෙනවා. මෙන්න මේකයි අනිච්ච සංඥාව කියන්නේ කියලා. ඒතර අනිච්ච කියන තත්තාකාරයෙන් දරණ එක අනිච්ච කියන ස්වභාවය අනිච්ච කියන සංඥාව කියන තුනටම අපි අනිච්චයි කිව්වම හඳුන්වනවා වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් බලන්න ඕනේ මොකද්ද මේ හඳුන්වන්නේ කියලා. එතකොට අනිච්ච කියන තත්තාකාරයේ අවස්ථාව හැම විටම දුක් වේදනාවක්මයි. අනිච්ච කියන තත්තාකාරයෙන් අනිච්ච ධර්ණ අවස්ථාව දුක් වේදනාවක්මයි. වෙන ක්‍රමයකට අනිච්ච දරන්නේ නැහැ. කැමැතිසේ නොවීම දුකමයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන තැන කැමැතිසේ නොවීම කියන එක තියෙනවාමයි. පටිච්චසමුප්පන්නවත් ඒක ඔප්පු වෙනවා. ඒක අනිච්ච කියන්නේ දුක් වේදනාවක්මයි. සැප දුක් උපේක්ෂා වේදනා තුනම අනිච්චයි කියන්නේ ඒ තුනම තත්තාකාරයෙන් අනිච්චයි කියන එක නෙවෙයි. ඒ තුනම අනිච්ච ස්වභාවයෙන් යුතුයි. අනිච්ච ධර්මතාවයෙන් යුතුයි කියන එකයි අනිච්චයි කියන්නේ. හරිද? අනිච්ච ධර්මතාවය. අනිච්ච ලක්ෂණය කියන්නේ ඒකට. අනිච්ච ලක්ෂණ වශයෙන් අනිච්චයි. එතකොට ඒ තත්තාකාරයෙන් සුඛ වේදනාව අනිච්ච නෑ. සුඛ වේදනාව කැමතිසේ නෑ. සුඛ වේදනාව විපරිණාම දුක්ඛයි. ලෝකේ සුඛ වේදනාවක් හදන්න පුළුවන් ද විපරිණාම නොවෙන. විපරිණාම නොවන සුඛ වේදනාවක් හදන්න බෑනේ. සුඛ වේදනාවේ තත්තාකාරය කිව්වට ලෝකේ කිසිම තැනක සුඛ වේදනාවක් හදන්න බෑ දුකකට පරිවර්තනය නොවන. ලෝකේ කිසිම තැනක උපේක්ෂා වේදනාවක් හදන්න බෑ දුකකට පරිවර්තනය නොවන. ඒතර මතු දුකකට පරිවර්තනය වීමේ ස්වභාවයෙන් යුක්ත නිසා ඒක කැමැතිසේ තියෙන එකක් නෙවෙයි. ඒතර සුඛ වේදනාව උපද්දවන්නේ උසාහයෙන් වීරෙන් දුක් වේදනාව විඳගෙන. උපදුනා වූ සුඛ වේදනාව මතු යලි දුකකට පරිවර්තනය වෙන ස්වභාවයෙන් යුක්තයි. උපේක්ෂා වේදනාව උපද්දවන්නේ දුක් වේදනාව විඳගෙන. ඒ උපද්දවූ උපේක්ෂා වේදනාව මතු දුක් වේදනාවකට පරිවර්තනය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්නෝක ඉක්ම වූ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් නැහැ. ඒ කියන්නේ මතු අනිච්ච කියන තත්තාකාරයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා අනිච්ච ලක්ෂණය. ඕකටම තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ. ඒක අනිච්ච ස්වභාවයෙන් යුක්තයි. ඒතර අනිච්ච කියන්නේ එකක්. අනිච්ච ස්වභාවයෙන් යුතුයි කියන්නේ එකක්. ඔන්නෝම ස්වභාවයෙන් යුතු දෙයක්. අනේ මේක මගේ කැමැත්තට අනුව නෑ කියලා කෙනෙකුට එන අවබෝධයක්. අවබෝධ ඥානය. ඒ අවබෝධ ඥානය කැමැත්තට නැති දෙයකට මොකට ඇලෙන්නද? අනිසී කියන අදහසෙන් එයා අනිච්චයි කියනවා. ඒකට කියන්නේ අනිච්ච සංඥාව කියලා. අනිච්ච සංඥාව ඉන්න කෙනා දුකෙන් මිදුණ කෙනා. ඒ අවස්ථාවට කොහොමදවත් දුක හටගන්නේ? රහතන් වහන්සේත් ලෝකේ සියල්ල අනිච්චයි කියනවා. අනිච්ච සංඥාවෙන් කියන්නේ. එතකොට දුකෙන් මිදිලා ඉන්නේ. එතකොට ඔන්නෝම අවස්ථා තුනක් තියෙනවා. එතකොට අනිච්ච කියන තත්තාකාරය තමයි දුක් වේදනාවට සම්පාත වෙන්නේ හරියටම. අනිච්ච කියන්නේ දුක් වේදනාව. අනිච්ච ලක්ෂණය කියන්නේ දුක් වේදනාවට පත් වෙන සුළු ස්වභාවය. අනිච්ච ලක්ෂණය. හරිද? ඊට පස්සේ අනිච්ච සංඥාව කියන්නේ මෙන්න මෙහෙම කළොත් මෙන්න මෙහෙම දුක් වේදනාවට පත්වන්නේ කියන ඥානය. එහෙම නැත්තම් දුක්ඛ සත්‍ය, දුක්ඛේ ඥානය. අන්න එතන තමයි එන්නේ. ඉතින් එතකොට ඒ විදිහට දැනගන්න ඕනේ. එතකොට එකක ප්‍රශ්නයක් අනිකෙන් ඇහුවොත් අනිච්ච කියන්නේ දුක් වේදනාව නම් සුඛ වේදනාව දුක් වේදනාවක්ද? නෑ සුඛ වේදනාව අනිච්ච කියන තත්තාකාරයෙන් අනිච්චයි කියලා කවුරුත් කියන්නේ. සුඛ වේදනාව අනිච්ච ලක්ෂණයෙන් යුක්තයි. තේරෙනවද? සුඛ වේදනාව අනිච්ච ලක්ෂණයෙන් යුක්තයි. අන්න එතනින් නෙවෙයි කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒක බලා ගන්න ඕනේ. ඒ වචනය එක වචනය කිව්වට ඒ වචනේ
වචනේ අර්ථය බලලා තමයි කතා කරන්නේ. ප්‍රඥාවන්තයෝ උපමාවකිනුත් වටහනවා කියන නිසා උපමාවක් කියන්නම්කෝ. දැන් බෝම්බයක් දෙනවා. ටයිම් කරලා තියෙන්නේ මේ විනාඩි විනාඩියකට. විනාඩියක් ටයිම් කරලා බෝම්බයක් දෙනවා අතට. හරිද? ඉතින් අතේ තියන් ඉන්න එපා. ඔක විසි කරහන් කියලා කවුරු හරි කියනවා. එතකොට මෙයා අහනවා විසි කරා දැන් මොකද්ද ප්‍රශ්නේ? නැව පුපුරනවා. ඉතින් පිපිරුවාම දුකයි. පුපුරන්නේ අනාගතේනේ. ඉතින් දැන් දුකද මේක? දැන් මේකේ ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. එතකොට කියනවා යකෝ ඕකේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? දැන් තියෙන ප්‍රශ්නේ තමයි තව විනාඩියකින් ඕක පුපුරන ස්වභාවයෙන් යුතුයි. ඉතින් දැන් පුපුරලාද නැද්ද? දැන් පුපුරලා නැහැ. ඒ කියන්නේ මේකේ අවුලක් නැද්ද? අවුලක් තියෙනවා. මතු පුපුරන සුළුයි. තේරුණානේ? මතු බෝම්බේ පුපුරන සුළුයි. ඒ නිසා දැන් විසි කරපන් ඕක. කියලා නේද කියන්නේ. එතකොට මතු පුපුරන ස්වභාවයෙන් දැන් යුක්තයි. දැනුත් දැන් ඕක තේරෙන්නේ නැති අය විසින් ඕක තේරෙන්නේ නැති අය විසින් කියනවා දැන් මේගොල්ලන්ට මේ දැන් එක මතු ස්වභාවයෙන් යුක්තයි කියලා ආර්ය දර්ශනයට ගන්න බැරි වෙන තැන සමහර අය කියනවා එනවා අදහසකට මේ දැනුත් මේක පුපුරලා තියෙන්නේ කියලා විවිධ රටේ නැති මේ ධර්ම ක්‍රම මේ ත්‍රිපිටකෙත් නැති වාරකහඳුරු කියලා නැති ඒවා ඇදලා අමුතු ක්‍රම වලට යෝජනා කරනවා මේ පවතින එකම මේ පිපිරුන් නැති අවස්ථාව කියලා අවස්ථාවක් ඇත්තෙම නැහැ. දැනුත් මේ පිපිරලා තියෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ බෝම්බේ ක්‍රියා කරන හැටි ගැන දශමික අවබෝධයක් නැති වුණා මෙහෙම කියන්නේ. ඒතර බෝම්බේට කියන්නේ බෝම්බේ මතු පුපුරන සුළුයි. ඒ නිසා දැනුත් දැන් එකේ තියෙනවනේ ලක්ෂණේ. ඒ ස්වභාවය තියෙනවා. මතු එතනටපත් වෙන තුළු ස්වභාවය තියෙනවා. මෙන්න මේ ආකාරයට අපේ කය මතු රැලි වැටෙන ස්වභාවයෙන් යුක්තයි. කුදු වෙන ස්වභාවයෙන් යුක්තයි. රෝග ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණ ස්වභාවයෙන් යුක්තයි. තරුණ කාලෙත් ඒ ස්වභාවයෙන් යුක්තයි. මේක තවත් කුඩා කරලා ගත්තම ආස්වාදයක් මතු දුක්ඛයකට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. තත්තාකාරයෙන් ඒ අවස්ථාවේ දුකටපත් වෙලා නැහැ. ඒ අවස්ථාවේ දුක නැහැ. මතු පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එකට. අන්න ඒකයි ලක්ෂණය කියන්නේ. ලක්ෂණය සහ ඒක තත්තාකාරයෙන් දරන අවස්ථාව කියන්නේ දෙකක්. ඔන්න උපමාවෙන් තේරුම් ගන්න. දැන් බෝම්බේ විසි කරන්න ඕනේ නිකන් වහාම. අන්න ඒ වගේ සුඛ වේදනාව කියන්නේ හොඳයි කියලා ගන්න සුදුසු එකක් නෙවෙයි. ඇයි? මතු දුකටපත් වෙන නිසා. දැන් දුකක් තියෙයි. දැන් දුක නැහැ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒක. මොකද්ද ගැටලුව? මතු දුක්ඛයකට පරිවර්තනය වෙනවා. එතකොට දැනුත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. දුක්ඛයෙන් යුක්ත නැහැ. දැන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. දුකටපත් වුණාම දුක්ඛයෙන් යුක්තයි. දැනුත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. දුකටපත් වුණාම අනිත්‍යයි. තේරෙනවද? අන්න එහෙම තමයි ගන්න. මේ ලක්ෂණ ස්වභාවය ලක්ෂණ. ඒතර ඒ ලක්ෂණ ස්වභාවයෙන් යුක්තයි කිව්වට විතරක් බෑ චතුරාර්ය සත්‍ය මේ අනිත්‍ය සංඥාව දකින්න ඒකෙනුත් බෑ. අනිත්‍ය ඒක විතරකුත් මදි. අනිත්‍ය සංඥාය දකින්න ඕනේ ඇයි දුකට වැටෙන්නේ සමුදය බලන්න ඕනේ. මෙන්න මේක හොඳයි කියලා අල්ල ගන්න කියන නිසා චන්ද්‍රාගේ. එහෙම අල්ල ගන්න ගියේ නැත්තම් ඒ දුකේ ඒ ආකාරයට වෙන්නේ නැහැ. නිරෝධය බලන්න ඕනේ. මාර්ගය බලන්න ඕනේ. ඒ සියල්ලකම සංප්‍රයුක්තව තමයි අනිත්‍ය සංඥාව කියන එක තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි බලන්න ඕනේ. ඔන්න උපමාවකින් පැහැදිලි කරලා දුන්න මේක තේරුම් ගන්න. තීති එතනම නතර වූ සිටියහු එහෙම සුඛ වේදනා නැහැ. අනාගතයක් නැති අදුක්කම සුඛ වේදනා නැහැ. අතීතයක් නැති සුඛ වේදනා නැහැ. අතීතයක් නැති අදුක්කම සුඛ වේදනා නැහැ. පැහැදිලිද කතාව? එතකොට අතීතයක් අනාගතයක් නැහැ කියන එක තමයි තේරුම් ගන්න කිව්වේ සදාකාලික අවිපරිණාම. දැන් ඔන්න සුඛ වේදනා අපි හිතමුකෝ කේක් කෑල්ලක් කෑවා. ජීවහා මේ විඥානයක් හටගෙන ඒක චන්දරාගයට පටිච්ච වෙලා සුඛාස්වාද වේදනාවක් හටගත්තා. දැන් සුඛ වේදනාව. අපි හිතමු ওই සුඛ වේදනාව නැසෙන්නේ නැහැ. ඔය සුඛ වේදනාවේ සාස්වත ඒ කියන්නේ ඔක අසංකතයක් වගේ සකස් නොවුවක් වගේ නිකන් සාස්වත සදාකාලික අවිපරිණාම නිත්‍ය දුව සස එතකොට දුව සසත අවිපරිණාම විදියට පවතිනවා. කැමැතිසේම පවතිනවා. අනිත්‍යව පවතිනවා. ඉතින් ගැටලුවක් නැහැ. එතකොට අනිත්‍ය නැහැ. සදාකාලික සුඛ වේදනාවක් තියෙනවනේ. තථාගතයන් වහන්සේ ගෝමේ පිණ්ඩූපම
සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ නිය පිටට ගොම පිටක් අරන් තථාගතයන් වහන්සේ පෙන්නනවා. මහණෙනි මෙන්න මෙච්චර තරම් දෙයක් අර. නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ දෙයක් ලෝකේ නැහැ. එහෙමකල් ලෝකේ නැහැ. ඒක සකස් කරන්න බෑ. එහෙම සකස් වෙනවා නම් මම මේ බණ කියන්නේ නැහැ. තේරෙනවද? මෙහෙම බ්‍රහ්මචර්යාවක් කියලා එකක් පැනවෙන්නේ නැහැ. බුදුහාඳුරෝ කියනවා. නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ මෙන්න මේ ගොම පිට තරම් දෙයක්වත් නැහැ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. පැහැදිලිද කතා උපමාවෙන්. එතකොට සුඛ වේදනාව තත්තාකාරයෙන් අනිත්‍යයි කියන්න බෑ. සුඛ වේදනාව අනිත්‍යයි කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සලකලා. ඒ තුන් කාලයෙන් මිදුණු සුඛ වේදනා කියලා જાතියක් ලෝකේ නැහැ. හරිද? ඒතර තත්තාකාරයක අනිත්‍ය නැහැ. හරිද? ඒ සුඛ වේදනාවේ ලෝකේ දරණ ආකාරය අනිත්‍යයි. දුක් වේදනාව තත්තාකාරයෙන්ම අනිත්‍යයි. ඒ කියන්නේ සදාකාලික අවිපරිණාම එලෙසම පිහිට දුක් වේදනාවක් තියෙනවා නම් ඒක නිත්‍යද අනිත්‍යද හිතලා බලන්න. ඊතරම් දුකක් තවත් තියෙනවා. ඒක තමයි දුකේ යන්න පුළුවන් උපරිම தත්ත්වය. සදාකාලික අවිපරිණාම දුක්ඛය. කවදාත් ලෝකෙ එහෙම එකක් සකස් වෙන්නේ නැහැ. ඒතර දුක් වේදනාව තත්තාකාරයෙන් අනිත්‍යයි. මතු දුක් වලටපත් වෙන අර්ථයෙන් අතීත අනාගත වර්තමාන සැලකුවත් අනිත්‍යයි. උපේක්ෂා වේදනාව තත්තාකාරයෙන් අනිත්‍යක් නෑ. හැබැයි තත්තාකාරය නෙමෙයි ගැටලුව. ඒක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට සියලු සංකතය අයත්. එහෙම අයත් නොවන උපේක්ෂා වේදනා කියලා වර්ගයක් නෑ. එතකොට ඒක අනිත්‍යයි. ඒකට මුහුණ දෙනවා. සදාකාලික අවිපරිණාම උපේක්ෂාවක් කියලා එකක් කවදාවත් පිළිටන්නේ නෑ. අදුක්කම සුඛ වේදනාවක් කියලා එකක් එහෙම එකක් පිළිටන්නේ නෑ. එහෙම එකක් පිළිටනවා නම් මේ ධර්මයේ දේශනා කරන්න ඕනිත් නෑ. මේ ලෝකේ තියෙනවා නිවර්ණාම ස්වභාවය. ඒ නිසා දුක් තුන ඔය ආකාරයට විද්‍යාමාන වෙනවා. ඕක හොඳටම තේරුම් ගන්න තියෙන්නේ රහෝගත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. රහෝගත සූත්‍රයේ ওই ප්‍රශ්නේ අහන තථාගතයන් වහන්සේගෙන්. තථාගතයන් වහන්සේ විසින් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවායි කියලා දේශනා කළා නේද? එතකොට ඔව් තථාගතයන් වහන්සේ විසින් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා වේදනා තුනක් දේශනා කළා. දැන් තථාගතයන් වහන්සේ මේ යං කිංචි වේදයිතං තන් දුක්ඛස්මින්ති කියලා යම් වේදනාවක් තියෙනවා නම් ඒ අසුරු කිරීම දුකක්මයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. හරියට හරි මහණ. තථාගතයන් එලෙසත් දේශනා කළා තියෙනවා බුදුහාඳුරු කියනවා. ඒ ඇයි කියලා අහනවා. එතකොට කියනවා ඔය දෙකම හරි. තථාගතයන් වහන්සේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා වේදනා ත්‍රිත්වයක්ද තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. මොන පළවෙනි එක? දෙවෙනි එක යං කිංචි වේදයිතං යම් වේදයිතයක් තියනවාද? තන් දුක්ඛස්මින්ති. මේ වේදයිතය අසුරු කිරීම දුකක්මයි කියලා තථාගතයන් වහන්සේ කියලා තියෙනවා. ඒකත් හරි. ඒ කුමක් උදෙසා කියන ලදද? සංඛාරයන්හි අනිච්ච උදෙසා කියන ලදී. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා. සංඛාරයන්හි අනිච්ච නිසා. දැන් ඇහුවේ වේදනාව ගැන. හැබැයි කිව්වේ මොකක් උදෙසාද? සංඛාර අනිච්ච නිසා තමයි දුක. ඇයි? සුඛ වේදනාව කියන්නේ සංකතයක්. දුක් වේදනාව කියන්නේ සංකතයක්. උපේක්ෂා වේදනාව කියන්නේ සංකතයක්. එතකොට මේ සංකතේ ඇසුරු කරගෙන තියෙනවා උපාද අවස්ථාව. වය අවස්ථාව. තිටස අඤ්ඤතත් අවස්ථාව කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනටම අදාළව සංඛාරය ක්‍රියාත්මක කරවන්න ඕනේ. අන්න ඒ සංඛාරය ක්‍රියාත්මක කරවද්දී තමයි මේ දුක හටගන්නේ. එතකොට සුඛ වේදනා විපරිණාම නොවි පවත්තන්න සංඛාරයක් ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඒතරේ මේවා සංකත නිසා. තේරෙනවද? සංකත නිසා සංස්කරණය වෙන නිසා සංඛාරයක් මේකේ ක්‍රියාත්මක වෙන නිසා ඒක තනියෙන් ආකාස්මිකව පහළ වූ අතීතයක් අනාගතයක් නැති වර්තමාන තත්තාකාරය කියලා එකක් ලෝකේ එතනම එන ගහලා ඉන්නක් ගහලා වගේ එතනින් නවත්තලා තියන්න බෑ. තේරෙනවද? එහෙම තියන්න බෑ. එහෙම බැරි නිසා ඒක ලෝක ධර්මතාවයට යට. එතකොට තත්තාකාරයෙන් ඒකේ අනිච්චක් අපිට දුක්ඛයක් කතා කරන්න බෑ. සුඛ වේදනා තීති දුක්ඛා තීති සුඛා. ඒකේ තත්තාකාරයෙන් දුක්ඛයක් කතා කරන්න බෑ. ඒ කියන්නේ අතීතයක් නැතුව අනාගතයක් නැතුව ආකාස්මිකව පහළ වූ සුඛ වේදනාවක, ඒ කියන්නේ ඉබේ පහළ වූ සුඛ වේදනාවක
දුක්ඛය ගැන කතා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා අර්ථ දක්වලා තියෙන්නේ මේ ලෝක ධර්මතාවය ඇතුලේ. ලෝක ධර්මතාවය වෙනස් කළා. අධර්මයක් දරලා ඒකේ දුකක් සැපක් හොයන්න බෑ. ඔය බුදුහාඳුර කියපු දුක සැප හොයන්න බෑ. එතකොට ඒ නිසා ලෝක ධර්මතාවය තමයි මේ ඔක්කොම සංකත සකස් වෙන ඒවා. සංකත නම් සකස් වෙනවා සංඛාරයන්නේ අනිච්ච. යන්නේ සකස් වීම කැමතිසේ වෙන්නේ. සකස් වීම කැමතිසේ වෙන එක නෙවෙයි. සුඛ වේදනා නම් අපි කැමති උපාද වෙලා ඒ තියෙන විදිහටම තියෙනවා නම් අවිපරිණාමව. දුක් වේදනාවට දුක් වේදනාවේ උපාද අවස්ථාවට අපි කැමති නෑ. දුක් වේදනාව වය අවස්ථාවේම තියෙනවට අපි කැමතියි. හරි. තේරෙනවද? උපාද වය තිතසඤ්ඤතත් කියන්නේ මේ සංකාරනේ. ඒතර වය අවස්ථාවේම තියෙනවට අපි කැමතියි. උපේක්ෂා වේදනාව සුඛ වේදනාවක් බවට පරිවර්තනය වෙනවට හෝ එහෙම නැත්නම් දුක් වේදනාවක් බවට පරිවර්තනය නොවි තියෙනවට අපි කැමතියි. ඕවා තමයි අපි කැමැත්තවල. හරිද? ඒතර ඒ කැමැත්තවල වෙන්නේ නැහැ නේ කැමතිසියේ නැහැ නේ. අන්න ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා සුඛ වේදනාව සුඛ වේදනාව ඇසුරු කිරීම දුකක් ඇසුරු කරා කියන්නේ සංකාරයන්හි අනිච්ච නිසා. දුක් වේදනාව ඇසුරු කිරීම දුකක් ඇසුරු කරා කියන්නේ සංකාරයන්හි අනිච්ච නිසා. උපේක්ෂා වේදනාව ඇසුරු කිරීම දුකක් ඇසුරු කරා කියන්නේ සංකාරයන්හි අනිච්ච නිසා. රහෝගත සූත්‍රය. ඔක පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට නැවතත් කියන්න තියෙන අර කලින් ප්‍රශ්නේමයි. වචන සම්බන්ධ කරගන්න එපා. එතකොට අර ගැටලුවක් මතුවෙනවා මොනවද? අර කිං කොකනට් කියන්නේ තැඹිලිද? ඔව් කිං කොකනට් කියන්නේ තැඹිලි තමයි. තැඹිලි කියන්නේ ඔරේන්ද? ඔව් තැඹිලි කියන්නේ ඔරේන් තමයි. ඔරේන් කියන්නේ දොඩම්ද? ඔව් ඉතින් ඔරේන් කියන්නේ දොඩම් තමයි. ඒ කියන්නේ දොඩම් කියන්නේ කිං කොකනට්ද? අර ප්‍රශ්නයක් කරනවානේ. අන්න එහෙම එකක් තමයි යොතන වෙන්නේ. තේරෙනවනේ. යමක් අනිත්‍යයි කියවන් ඒක විවිධ අර්ථ වලින් කියනවා. අනිත්‍ය ස්වභාවයට කියනවා. ඒ තත්තා අවස්ථාවේ අනිත්‍යයි කියන එක කියනවා. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි කියන එකට කියනවා. මෙන්න මේ අනිත්‍ය ස්වභාවයෙන් යුතු බව අවබෝධ කරන අනිත්‍ය සංඥාවෙන් අනිත්‍යයි කියලා කියනවා. ඒතර එකක් අනිකට දදා ප්‍රශ්න අහන්න බෑ. යද නිච්ඡන් තන් දුක්ඛන්ද කියලා අහනවා. ඔව් යද නිච්ඡන් තන් දුක්ඛ. එහෙනම් ලෝකෙම අනිත්‍ය කියලා දන්නේ බුදුහාඳුරද? ඔව් බුදුහාඳුරෝ තමයි. එහෙනම් බුදුහාඳුර දුකේද ඉන්නේ? නෑ බුදුහාඳුරන්ගේ තමයි ලෝකේ අනිත්‍ය සංඥාව හොඳටම වැටහිලා තියෙන්නේ. ඒ කිව්වේ අනිත්‍ය සංඥාව ගැන. ලෝකේ වැඩිම අනිත්‍ය ඉන්නේ. වැඩිම අනිත්‍ය ඉන්නේ මේ අපි ගත්තොත් නිරේ ඉන්න සත්‍යය. වැඩිම අනිත්‍යක ඉන්නේ. අනිත්‍යත්වයේ අඩු වැඩි වීම වලට මුහුණ දෙන සෙසු සත්‍යය. බුදුහාඳුරෝ තමයි අඩුම අනිත්‍යක ඉන්නේ. හැබැයි අනිත්‍ය මිදෙන්න නම් විදියන්නේ අඩුම අනිත්‍යක ඉන්නේ බුදුහාඳුරෝ. එතකොට අන්න මොකද බුදුහාඳුරන්ට තියෙන අනිත්‍ය සංඥාව. ඒතර අනිත්‍ය සංඥාවයි අනිත්‍ය තත්තාකාරයයි අනිත්‍ය ධර්මතාවයයි කියන තුන පටලවා ගන්න හොඳ නැහැ. ඒ පටලවා ගත්තම තමයි ඔය ගැටලුව වෙන්නේ. වේදනාවත් එහෙමයි. සුඛ වේදනාව දුකයි කිව්වේ සුඛ වේදනාව තියෙන හැටියට දුකයි කියේ නෑ මොන බොරුවක්ද? මහා කම්ම විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ නෙමෙයි එක පුද්ගලයෙක් කියලා සමිද්ධි කියලා භික්ෂුවකගෙන් අහනවා. මේ සමිද්ධි භික්ෂුව කියනවා අපි යම් කර්මයක් කරා නම් යම් දෙයක් කරා නම් ඒකේ ප්‍රතිඵලය දුකක්මයි. ඒකාන්තයෙන් දුක්ඛයක්මයි ප්‍රතිඵලයට එන්නේ. හරිද? ඒතර වේදනා තුනම දුකයි කියලා මේ වක්‍රව කියන්නේ. වේදනා තුනම දුකයි. ඉතින් ඒතර අරමිනියා යනවා එහෙම කොහොමද මේ සුඛ වේදනා තියෙනවනේ. මෙයා ඔක්කොම දුකයි කියන්නේ කියලා අරමිනියා බැනලා යන්න යනවා. ඉතින් බුදුහාමුදුරන්ට ඔක ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ සමිද්දි මෙහෙම ඇහුවද? කවුරු හරි. ඒතර ඔව් ඇහුවා. කොහොමද විසඳුවේ? නෑ මං ඔක්කොම මේ යම් කර්මයක් කළාද ඒක ප්‍රතිඵලය දුකමයි කියලා කිව්වා. එතකොට ඇයි සමිද්දි එහෙම කිව්වේ? සමිද්දි මෝග පුරුෂයා. මොකද්ද මේ කියලා තියෙන්නේ? මෝග පුරුෂයා කියනවා. මේ සමිද්දි කියන මෝග පුරුෂයා මොනවද මේ කියලා තියෙන්නේ? ඔක්කොම දුකයි කියලා. ඒකාංශ කරලා එහෙම පණවනවද? දුකයි කියලා. ඒක විභංග කරලා කියන්න බෑ. ඇයි දුක වෙන්නේ කියලා. වේදනාවට ඒකාංශ කරලා දුකයි කියලා කියන්නේ නැහැ. වේදනාව දුක වෙන හැටියක් තියෙනවා. ඒක කියන්න ඕනේ. ඕක කියද්දි ළඟ ඉන්නවා උදායි තෙරණුව කියලා වික්ෂුවක්. උදායි තෙරණුව අහනවා භාග්‍යතුන් වහන්සේ ඔය අර වහන්සේ කියලා තියෙනවනේ යං කිංචි වේදයිතං තන් දුක්ඛස්මින්ති කියලා. යං වේදයිතයක් වේ නම් ඒක දුකයි කියලා වහන්සේ කියලා තියෙනවා. මේක ඇසුරු කිරීම. ඒ අර්ථයෙන් ගන්න බැයිද?
එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් උදාඊට මෝග පුරුෂයා කියලා නින්නේ බුදුහාඳුරු. බුදුහාඳුරු මේ සමිද්දිට උදායි වික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උදායි නම් මෝග පුරුෂයා හිස නගනකොටම ඒ කියන්නේ ඔළුව උස්සනකොටම මෝග ප්‍රශ්නයක් අහන්න. ඔය වගේ මෝග ප්‍රශ්නයක් අහන්න තමයි මේ ඔළුව උස්සන්නේ කියලා මට තේරුණා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ කම්මවිභංග සූත්‍රයේ තියෙනවා ඕනනම් ගිහින් බලන්න. හරිද? කියනවා මේක විසඳන්න ඕනේ ඔහොම නෙවෙයි. සුඛ වේදනීය කර්මයෙන් සුඛ වේදනා නැති වෙන්නේ. කවුද කියන්නේ සුඛ වේදනා නැහැ කියලා? දුක් වේදනීය කර්මයෙන් දුක් වේදනා තියෙනවා. උපේක්ෂා වේදනීය කර්මයෙන් උපේක්ෂා වේදනා තියෙනවා. එහෙමයි මේක විසඳන්නේ. මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට සුඛ වේදනාව අවස්ථාවේම මොන දුකක්ද? එහෙම එකක් නැහැ. ඒක බොරුවක්. එහෙම කවුරු හරි කියලා තියෙනවා නම් මේකයි ධර්මය. සුඛ වේදනාම දුකක් කියලා කිව්වොත් එහෙම ඒක බොරුවක්. ඒක අධර්මයක්. ඒක බොහොම සරල ඕන කෙනෙකුට තේරෙන අධර්මයක්. සුඛ වේදනාව දුකක් නෙවෙයි. තත්තාකාරී. සුඛ වේදනාව දුකක් එන්නේ. මතු මෙන්න මේ සුඛ වේදනාව ගොඩ නගන්න ඕනි කියලා කැමැත්තක් තියාගත්තොත් ඒක ගොඩ නගන්න කොච්චර උත්සාහය වීර කරන්න වෙනවද? ඒ උත්සාහය වීර කරන්න වීම දුකයි. කොච්චර දුකක් විඳින්න වෙනවද? උත්සාහයෙන් වීරයෙන් ගොඩ නගන්නා වූ සුඛ වේදනාව මොහොතක්වත් තියන්න නැතුව විපරිණාම වෙලා යනවා. ආය දුකකට උපේක්ෂාවකට යනවා. ඒක දුකයි. මතු දුක් වලටපත් වෙන සුළුයි. ඒක දුකයි. ඒපත් උනාම ආය ගොඩ නගන්න නම් ආය ගොඩ නැගිය යුතුයි. බහු උපායාසහිතයි ආය දුකයි. ඒකට කයිනුත් එහෙසෙන්න ඕනේ. කායිකත් දුකයි. ඒකට මානසිකවත් එහෙසෙන්න ඕනේ. මානසිකවත් දුකයි. ශෝක පරිදේ දුක්ඛ දෝමනස පායස වලින් යුක්තයි. ඒ නිසා තමයි සුඛ වේදනාව දුකයි කියන්නේ. නැත්නම් සුඛ වේදනාව මතු පැන නැගුණු පච්චුප්පන්න සුඛ වේදනාවේ අවස්ථාවේ පෙරපසු නොවි අතීතයක් නොසලකා අනාගතයක් නොසලකා තත්තාකාරයෙන් ඨීති සුඛ වේදනාවේ දුක්ඛයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නෑ. සුඛ වේදනාව සුඛයි. ඨීති සුඛ වේදනාව දුක්ඛ නම් බුදුහාමුදුරුවෝ ඒකට කියනවානේ දුක්ඛ වේදනාව කියලා. සුඛ වේදනාව තත්තාකාරයෙන්ම දුක්ඛ නම්. ඇයි බුදුහාමුදුරුවෝ ඒකට සුඛ කිව්වේ? නිරුත්ති පටිසම්භිදා ඥානෙ අග්‍රණි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ එහෙනම් සුඛ වේදනාවට සුඛ වේදනා කියන්නේ නෑ දුක්ඛ වේදනා කියනවා. බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ විසින් වේදනා තුනක් ඇතයි වදාලා. වදාළ බුදුරජාණන් වහන්සේ කිව්වනම් නිරුත්තියෙන් නිරුත්ති පටිසම්භිදා ඥානෙන් අග්‍ර සර්වත්‍ත්‍තා ඥානෙ හිමි අනාවරණ ඥානෙ හිමි තථාගතයන් වහන්සේ කියන සුඛ වේදනාව කියලා එකක් ලෝකේ හට ගන්නවා. ඒක සුඛයි, මිහිරි, සාතයි, ප්‍රණීතයි. එහෙම එකක් තියෙනවා. ඒකට තමයි සත්‍යය ඇලෙන්නේ. ඒක තත්තාකාරයෙන් දුකක් නෙවෙයි. දුක් වේදනාව කියලා එකක් හට ගන්නවා. ඒක අසාතයි, අමිහිරි, කටුකයි. ඒකට තමයි සත්‍යය අකමැති. මම ලෝකෙන් මිදෙන්න කියන්නේ, ලෝකෙන් නිස්සරණය කරන්න කියන්නේ. මෙන්න මේ දුක් වේදනාව හට ගන්න නිසා. පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට අන්න එතනින් තමයි අපි බලන්න ඕනේ. එතකොට ඒක දුකයි කිව්වේ ඇයි කියලා බලන්න ඕනේ. එතනින් තමයි අපි විග්‍රහ කරගන්න ඕනේ. ඒක බොහෝ දෙනාගේ අවබෝධය වෙනස මෙහෙම පැහැදිලි කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අනිත්‍ය කියලා ලෝකේ දරණ ස්වභාවයක් තියෙනවානේ. අනිත්‍ය කියන්නේ කැන්සල් නොවන නිශ්චිත අවස්ථාව. තත්තාකාරයෙන් අනිත්‍ය. අනිත්‍ය කියන්නේ පිළීමක්මයි. පිළීමක් කියන්නේ දුක් වේදනාවමයි. එක කායික දුක් වේදනා, එක මානසික දුක් වේදනා. එතන මේ තත්තාකාරයෙන් නිශ්චිත වේලාවක අනිත්‍ය වෙලා යනවා කියන්නේ එහෙම අනිත්‍යක් සුඛ වේදනාවේ නෑ. එහෙම අනිත්‍යක් උපේක්ෂා වේදනාවේ නෑ. එතකොට තත්තාකාරයෙන්ම අනිත්‍ය තියෙන්නේ දුක් වේදනාවේ. පිළීම අසුරු කරගෙන. හරිද? හැබැයි මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඒකට නෙවෙයි. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඒ බඳු தත්වයකට පත් වෙන සුළු ස්වභාවය. අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඔන්න අනිත්‍ය ලක්ෂණය. එතකොට ඒ බඳු தත්වයකට පත් වෙන සුළු ස්වභාවයෙන් මේ ලෝකෙ මිදිලා නැහැ. කොහෙවත්. ඒ කියන්නේ මතු දුක් වේදනා වලටපත් වෙනවා. මෙන්න මේ යමක් හොඳයි කියලා අභිනන්දනය කළා. ඒක හොයාගෙන යන්න ගියාම මෙන්න මෙහෙම ඒක ගොඩ නගන්න වෙහෙසෙන්න ඕනේ දුකයි සංකාර මේ දුක්ඛයක් විඳින්න ඕනේ ගොඩ නගද්දි. ඒක නැසිලා යද්දි දුකයි. නැසිලා ජරාවටපත් වෙද්දි දුකයි. මෙහෙම සංකත ලක්ෂණ මූලික කරගෙන මහ දුක් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ මුහුණ දීලා විතරක් නෙමෙයි ඉතිරියක් කරන්නෙත් නෑ. යලි ඒ ආසුඛ ආස්වාදය අවශ්‍ය නැහැ යලි ගොඩ නගන්න සිද්ධ වෙනවා. ඒතර වෙන මේ ආකාරයට දුක් වලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි.
දුක් වේදනාවක් ගත්තත් එච්චරයි. දුක් වේදනා තත්තාකාරයෙන්ම අනිච්චයි. ඒකෙන් මිදෙන එක කැමති විදිහට කරගන්න බෑනේ. ඒකත් අනිච්චයි. දුක් වේදනාව අපි උපදිනාට අකමැති වුණාට උපදිනවනේ. එතනනොත් අනිච්චයි. ඒතර අන්න ඒ වගේ මේ ලෝකේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. කැමතිසේ නොවන ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ ස්වභාවයක්. දුකටපත් වෙන සුළු ස්වභාවයක් තියෙනවා මේ ලෝකේ. මෙන්න මේ දුකටපත් වෙන සුළු ස්වභාවය තමයි දුක්ඛ ලක්ෂණය තමයි අනිච්ච ලක්ෂණය හා සමග මේ ලෝකේ ලක්ෂණ වශයෙන් අපි කතා කරන්නේ. මෙව දුක් සහගත ලක්ෂණයක්. හැබැයි දැන් තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ලෝකයේ තියෙන දුක්ඛ ලක්ෂණයක්ම විතරනම් මේ ලෝකේ ඒකාන්තයෙන්ම සෑම කල්ලිම සෑම අවස්ථාවකම කොයි ආකාරයට ගත්තත් මේ ලෝකේ හැම තැනම ඒකාන්තයෙන්ම දුක නම් ඒකාංශයෙන්ම අනිච්ච නම් ඒකාංශයෙන්ම අනත්ත නම් ඒකාන්තයෙන්ම අසුබ නම් ඇයි සත්‍ය මේකට ඇලෙන්නේ? එහෙමනම් සත්‍ය මේකට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම ගන්න බෑ. සමහර සමහර වෙලාවට හට ගන්නා වූ සුඛාස්වාද ස්වභාවයන් තියෙනවා. එහෙමත් හට ගන්නවා. එතකොට මේකේ සුඛ ජනක ලක්ෂණයකුත් තියෙනවා. සුඛ ලක්ෂණයකුත් තියෙනවා අපි කතා නොකලට. නිච්ච ලක්ෂණයකුත් තියෙනවා අපි කතා නොකලට. අත්ත් ලක්ෂණයකුත් තියෙනවා අපි කතා නොකලට. සුභ ලක්ෂණයකුත් තියෙනවා අපි කතා නොකලට. එතකොට එහෙනම් ලෝකේ සුඛක් තියෙනවා. දුක්ඛක් තියෙනවා. සමහර තත්ත්වාකාරී නිච්ච අවස්ථාවක් තියෙනවා. අනිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තව විදිහකට ගත්තොත් දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනිච්ච ලක්ෂණයක් තියෙනවා. නිච්ච ලක්ෂණයක් තියෙනවා. මේ සුඛ ලක්ෂණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ වලින් සමන්විත වෙද්දී දැන් ප්‍රශ්නයක් එනවා. දැන් ගැටලුවක් මතුවෙනවා. එහෙනම් ඇයි තථාගතයන් වහන්සේ මේ ලෝකේ අනිච්චයි කිව්වේ? අනිච්ච සංඥාව. අර කිව්වේ අර්ථ තුනක් තියෙනවා කියලා. දරණ මේ අවස්ථාවේ දරණාකාරයෙන් තත්තාකාරයෙන් අනිච්චද? මේ දුක් වේදනාව අනිච්ච. දුක්ඛ ලක්ෂණය කිව්වේ ඕකට. තව එකක් තියෙනවා අනිච්ච සංඥා. මේ ලෝකයම අනිච්චයි කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. අනිච්ච සංඥා සූත්‍රයේ තියෙනවා මෙන්න මේ අනිච්ච සංඥාව. භාවිත කළොත් බහුලීකృత කළොත් ඒකාන්තයෙන් රහත් වෙනවා. එතකොට අනිච්ච ලක්ෂණේවත් මේ අනිච්ච ලක්ෂණේවත් එහෙම නැත්නම් අනිච්ච තත්තාකාරයෙන් දරණ අවස්ථාවවත් නෙවෙයි අනිච්ච සංඥාව කියන්නේ. ඇයි එහෙම කියන්නේ? බුදුවරු ඉපදුනා. බුදුවරු ඉපදුන් නැතත් තත්තාකාරයෙන් දරණ අනිච්චට සත්‍යය මුහුණ දෙනවා. බුදුවරු ඉපදුනා. බුදුවරු බණ දේශනා නොකළා. අනිච්ච ලක්ෂණය කියන එකට සත්‍යයන්ට මුහුණ දෙන්න විහිද්ධ වෙනවා. කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් දැන නොගත්තත් නිරේ ඉන්න සත්‍යයගේ සිට මේ භවග්‍රය දක්වා සියලු සත්‍යයන්ට මේ අනිච්ච කියන ලක්ෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ. හැබැයි මේ අනිච්ච ලක්ෂණය ඇසුරු කරගෙන ගන්නවා. ඒ ඇසුරෙන් ගන්න අවබෝධයක්. ඒ අවබෝධයට කියනවා අනිච්ච සංඥාව කියලා. අනිච්ච සංඥාවෙන් දකින්න එක නම් මේ බුදුවරු බණ කිව්වම විතරයි ඒ බණ අහලා විතරයි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ශ්‍රාවකයෙකුට. මොකද්ද ඒ අන්න ඒ කියපු අනිච්ච ලෝකේ අනිච්චයි කිව්වේ ඇයි? අන්න ඒකට තමයි ඔය උඩ කියපු වහරකහඳුරන්ගේ දේශනේ පවා තියෙන්නේ. ඒක තමයි ත්‍රිපිටකයේ සෑම තැනම තියෙන්නේ. බලන්න ඕනේ අපේ ඔක පැති දෙකකින් පෙන්වන්න පුළුවන්. එක විදියක් මෙන්න මේ අපිට ඕනේ සුඛ ස්වභාවයක් නේ ලෝකේ සුඛ ආස්වාද ඒව නැත්තම් ඒ අවස්ථාවට නිච්ච අන්න ඒ වගේ ස්වභාවයන් අපිට ඕනේ. අන්න ඒ වගේ ස්වභාවයන් නම් ඕනේ. ඒ ස්වභාවයයි ඒක ලබා ගන්න ගියාම විඳින්න ඕනි දුක් ටිකයි. සංසන්දනය කරලා බැලුවම බොහෝම අල්ප මාත්‍ර ආස්වාදයකට බහු දුක් බහු උපායාස විඳින්න ලක් වෙනවා. අල්ප ආස්වාදයකට මහා දුක්ගිනි ජාලාවකට එක දුකකට දුක් 1000කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක ලොකු හාමුදුරන්ගේ දේශනාවල ත්‍රිපිටකෙත් බොහොම පැහැදිලිව කියලා තියෙනවා. බොහොම ස්වල්ප මාත්‍ර ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ මහණෙනි මම. හැබැයි අල්ප ආස්වාදයි බහු දුක් සහිතයි. තොර යමක බහු දුක් සහිත නම් අල්ප ආස්වාද නම් බහු දුක් සහිත නම් අන්නේ සමස්තය සලකලා අපිට කියන්න පුළුවන් මේ සමස්තය කැමතිසේ නැහැ. ප්‍රඥාවන්ත උපමාවකිනුත් වටහනවයි කියලා කියන නිසා ඒ සමස්තය කැමතිසේ නැහැ කියන එක මෙන්න මෙහෙම බලාගන්න. අපි කියනවා කන්දකින් පල්ලට පැන්නොත් හුලං ඇදුනා සනීපයිනේ. අර ස්කයි ඩයිවිං කියලා ප්ලේන් වලින් පනින්නේ. උඩ ඉඳන් බිමට පනිද්දී හුලං ඇදිද්දී සනීපයිනේ. ඉතින් පැරෂූට් එක දාගෙන පනිනවා. බිමට එද්දී හානියක් නොවෙන පැරෂූට් එක දාන්න පුළුවන් නිසා. හරි සතුටෙන් කරන ක්‍රීඩාවක්.
අහනවා මේ පැරෂූට් එක නැතුව පනින්න කැමතිද? එතකොට කියනවා නෑ නෑ එහෙම පනින්න කැමති නෑ. ඇයි ඒ දැන් උලන් වැදිනවනේ. සැපයිනේ. ඉතින් පනින්නකෝ. ඔයා කැමතිසේනේ තියෙන්නේ. පනින්නකෝ. ඇයි පනින්නේ නැත්තේ? අන්න එතකොට එයා සැපක් එනවා තමයි. එයා දන්නවා සැපක් එනවා කියලා. හැබැයි ඒක බොහොම සුළු කාලයයි. දුක වැඩි. දුක වැඩි නිසා සැප අල්ප මාත්‍ර නිසා. ඒ සැපයට සාපේක්ෂව දුකේ බහුල නිසා එයා තීරණයක් ගන්නවා මේක වටින්නේ වටින්නේ මේ සමස්තය සැලකුවම අනිත්‍යයි. සමස්තය දුක්ඛයි සමස්තය අසාරයි කියලා මෙයා නිගමනයකට එනවා. තව උදාහරණයක් කියන්නම්. සූදු ක්‍රීඩා කරනවා. සූදු ක්‍රීඩා කරද්දී අපි හිතමු රුපියල් ලක්ෂයක් අපි දිනනවා. පරදිනවා. රුපියල් 1000ක් දිනනවා. ඔහොමනේ සූදු වෙන්නේ. ඒකනේ සූදු කියන්නේ. ලක්ෂයක් පරදිනවා 1000ක් දිනනවා. ඔන්න ඔහම වෙනවා. එතකොට සූදු ක්‍රීඩාවේ දිනන අවස්ථාවක් කියලා එකක් නැද්ද? දිනන අවස්ථාවක් කවදාවත් නැත්තම් කිසිම සත්වයේ සූදුවකට ඇබ්බැහි වෙනවද? දිනන අවස්ථාවක් කවදාවත්ම නැත්තම් කිසිම සත්වයේ සූදු ක්‍රීඩා කරනවද? දිනුමක් තියෙනවා. දිනුමක් තියෙන නිසාම සත්වයේ සූදු ක්‍රීඩා කරනවා. පරදින අවස්ථාවක් නැද්ද? පරදින අවස්ථාවක් නැත්තම් සත්වයේ මේක දාලා යනවා. මේක දාලා යන්නේ මේ සූදු කරන්න හොඳ නැහැ කියන්නේ පරදින නිසාමයි. වෙන දෙයක් නිසා නෙවෙයි. එතකොට දිනන ලක්ෂණයකුත් තියෙනවා. මෙන්න මෙහෙම වුණොත් දිනනවා. මෙහෙම වුණොත් පරදිනවා. හැබැයි සමස්තය විමසලා බැලුවන් තේරෙනවා. රුපියල් ලක්ෂයක් පරදිද්දි 1000ක් දිනනවා කියන්නේ රුපියල් 99000ක් පරාදයි. සමස්තය සලකලා බැලුවන් තේරෙනවා මේ සූදු ක්‍රීඩා කරන තාක්කල් අපි හිතමු දවසට කියලා. නැත්නම් මාසෙට කියලා. මාසෙට රුපියල් 99000ක් පරාද වෙනවා. අඩුවක් තියෙන්නේ. සමස්තය සංසන්දනය කළා කියනවා සූදු ක්‍රීඩා නොකළ යුතුයි. එහෙනම් සූදුව ජයග්‍රහණය පිණිස පවතීද කියලා සමස්තයට අහනවා. සූදුව මුදල් ජයග්‍රහණය කිරීම පිණිස පවතීද කියලා සමස්තයට අහුවොත් අන්න උත්තරය කියන නෑ නෑ. සූදුව මුදල් පරාජය පිණිස පවතී. හැබැයි මුදල් පරාජය පිණිස පවතී කියලා සමස්තයට දාලා අහන එක. අපි අවස්ථාවෙන් අවස්ථාවට බැලුවොත් නෑ. ගොඩක් අවස්ථාවල පරාජයටපත් වෙනවා. ඇතැම් අවස්ථාවල දිනනවා. ආස්වාදය කියන්නේ මෙබඳු සූදුවක්. ආස්වාදය ලක්ෂ කෝටි වතාවක දුකක් විඳගෙන බොහොම අල්ප මාත්‍ර ආස්වාදයක් විඳිනවා. එහෙනම් සමස්තයට අනුව මේක කැමතිසේ තියෙන එකක්. කැමතිසේ නෑ. යමක් කැමතිසේ නැත්තම් ඒක වටින දෙයක්ද? අන්න එතකොට මුළු ලෝකෙම මොන වටිනවා කියලා අසාරයි කියලා ඒ අනත් සංඥා වෙනවා. අසුභ සංඥා වෙනවා. ලෝකේ අසුභයි කියන සංඥා වෙනවා. එතකොට මේ බොරු කියලා රවට්ටන ක්‍රමයක් ඔක්කොම දුකයි කියලා. 아무도 තාක්ෂණයකට මේ ලෝකේ බොරු කියලා රවට්ටන ක්‍රමයක් බුදු සාසනේ නෑ. බුදුරජාණන් වහන්සේ ඇත්ත පෙන්නලා දෙනවා. ඇත්ත පෙන්නලා දීලා තමයි ඔය කාරණේ විදිහට පෙන්නන්නේ. එතකොට එහෙනම් අනිත්‍යයි කියන්නේ ඔය අර්ථයෙන්. ඕක තව දැන් ඔය පරියායෙන් එකපාරට තේරෙන්නේ නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ඥානයට යද්දි තව විදිහකට ඔක පෙන්වන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ අංශුමාත්‍ර දෙයක් ලෝකේ නැහැ. නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාම ධම්ම. ඒ කියන්නේ চিරාත් කාලයක් ඒ කියන්නේ අපිට අතීත කෙලවරක් පණවන්න බැරි තරම් කාලයක ඉඳන් පවතින. අනාගත කෙලවරක් නැති තාක් කාලයක් සදාකාලිකව පවතින. වෙනස් නොවන ඒකාන්තයෙන් කැමැතිසේ වෙන. ඒ කියන්නේ කැමැතිසේ වෙනවා කියන්නේ නිච්ච සුඛ සහගත. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් එක සුඛ සහගතයි කියලා නේ. නිච්ච සුඛ සහගත එහෙම එකක් ලෝකේ තියෙනවා නම් එහෙම මේ ගොම පිට තරම් දෙයක් ලෝකේ තියෙනවා නම් මේ බ්‍රහ්මචර්යාව පැනවෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ කියලා ලෝකේ. තථාගතයන් වහන්සේ වෙන්නවා. එතකොට අපේ කැමැතිසේ වුණාද නැද්ද බලන. ඒකේ ඇත්තට කැමැත්ත තියෙන්නේ මොකටද කියලා බලනවා. ඇත්තට කැමැත්ත තියෙන්නේ සුඛයකට. සුඛේ වෙනස් වෙනවට අපි කැමතිද? උපේක්ෂා බවට පරිවර්තනය වෙනවට කැමතිද? දුක් වේදනා බවට පරිවර්තනය නෑ ඒවට කැමති නෑ. සුඛයකට තමයි කැමති. හරිද? සුඛයකට කැමති නම් සුඛේ වෙනස් වෙනවට තකමැති නම් අපේ ඇත්ත කැමැත්ත පිහිටලා තියෙන්නේ. තණ්හාව පිහිටලා තියෙන්නේ. මොකද්ද? සදාකාලික අවිපරිණාම සුඛයකට. සදාකාලික අවිපරිණාම සුඛයකට නම් කැමැත්ත පිහිටලා තියෙන්නේ. හිත ඇතුලේ ගර්භයේ කැමැත්ත පිහිටලා තියෙන්නේ. එහෙම එකක් නැති අර්ථයෙන් මුළු ලෝකෙම කැමතිසේ නැහැ. ඔන්න ඕක තමයි අනිත්‍ය සංඥාව. චතුරාර්ය සත්‍යයෙන් එන අර්ථය. ඒතර මේ දුක්ඛ ලක්ෂණ ස්වභාවයයි. චතුරාර්ය සත්‍යයට අවබෝධ කරගන්න ඕන එකයි දෙකක්. හොඳට දැනගන්න. චතුරාර්ය සත්‍යයට අවබෝධ කරගන්න ඕනේ දුක, සමුදය, නිරෝධය මාර්ගය පෙරපසු නොවි.
එකට අවබෝධ කරගන්න. දුක්ඛ ලක්ෂණේ අයිති වෙන්නේ ආදීනවයට. දුක්ඛ ලක්ෂණේ දුකේ කැලලා. ඒක ආදීනවයට අයිති වෙන්නේ. ඒක දුක සමුදය නිරෝධය මාර්ගය කියන එකේ දුක කියන තැනට තමයි මේ දුක්ඛ ලක්ෂණ කොටස් අයිති වෙන්නේ. හරිද? ලක්ෂණ දුක්ඛේ. එහෙම නැත්නම් ලක්ෂණ අනිච්ච අයිති වෙන්නේ මේ දුක සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය දුක කියන තැනට. හැබැයි කෙනෙක් ලෝකයේ දුකයි කියන්නේ. ලෝකයේ දුකයි කියන්නේ චතුරාර්ය සත්‍ය අර්ථයෙන්. දුක්ඛ සත්‍ය අර්ථයෙන්. එහෙම නැත්නම් ලෝකේ අනිච්චයි. ඒ අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය අර්ථයෙන්. චතුරාර්ය සත්‍ය හතර එකක් නැතුව අර්ථ දක්වන්න බෑ. අන්න ඒතර චතුරාර්ය සත්‍ය දුක සමුදය නිරෝධය මාර්ගය කියන හතරවෙකට අරන් තමයි කතා කරන්නේ. කොහොමද මේක උනේ කියලා. අන්නේ හතරවෙකට අරන් කතා කරද්දී තේරෙනවා ඒත් කැමතිසේ නැහැ. ඉතින් ඒ අර්ථ දෙකෙන්ම ලෝකය බොහෝ ආදීනව සහිතයි. බොහෝ ආදීනව සහිතයි. ආස්වාද බොහොම ස්වල්පයයි. ඒ නිසා සමස්ත ලෝකයම සලකා කියනවා අනිත්‍යයි. කැමතිසේ නැහැ. බොහොම සරල දෙයක්. ඒක පටලවා ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මෙන්න මේ තත්තාකාරයෙන් ආස්වාද මාත්‍රයක් නැහැනේ. ඒ තත්තාකාරයෙන් එකත් සමකල්ලි සමාකාරයෙන්ම හැම විදියටම දුකයි. එහෙම දුකයි කියලා පෙන්වුවේ නැත්තම් මේ ධර්මය අවබෝධ කරන්න බෑයි කියලා මිච්ඡා අදහසක් තියෙනවා. මෙන්න මේ මිච්ඡා අදහසට අනුව ගත්තම මේ ධර්මයේ වැටහෙන්නේ නැති වෙලා යනවා. ඒක සම්පූර්ණ මිච්ඡා අදහසක්. ප්‍රඥාව කියලා ඉන්ද්‍රියක් අපිට ඕනෙම. ප්‍රඥා කියලා ඉන්ද්‍රියක් ඕනෙම. මෙන්න මේ ආස්වාද මාත්‍රයක්. නිච්ච ලක්ෂණය සුඛ ලක්ෂණ මාත්‍රයක් තියෙන නිසා ලෝකේ. ඒ නිසාමයි ප්‍රඥා ඉන්ද්‍රියෝනේ ගැලවෙන්නේ. එහෙම සුඛ මාත්‍රයක් නැත්තම් ප්‍රඥාවක් ඕනේ නැහැ. ඕනේ මෝඩෙකුට තේරෙනවා. මේ ලෝකෙට ඇලෙන්න තැනක් නැහැ කියලා ඕනේ මෝඩෙකුට තේරෙනවා. හැබැයි මෙහෙම තියෙද්දි ප්‍රඥාවන්තයෙකුට විතරයි තේරෙන්නේ. මෙන්න මෙහෙම ආසාදයක් බලාපොරොත්තු මෙන්න මෙබඳු දුක් ටිකක් විඳලා වැඩක් නැහැ කියලා. එතකොට ගැලවෙන්න තථාගතයන් වහන්සේ මොකද්ද දේශනා කරලා තියෙන්නේ? හොඳට බලන්න. ගැලවෙන්න දේශනා කරලා තියෙන්නේ ආදීනව මනසිකාරයෙන් තමයි දුකෙන් මිදෙන්නේ. සත්‍යය දුකෙන් මිදෙන්නේ මොකෙන්ද? ආදීනව මනසිකාරයෙන්. සත්‍යය සසර යන්නේ මොකෙන්ද? ආස්වාද මනසිකාරයෙන්. එතකොට සත්‍යය දුකෙන් මිදෙන්න නම් මහණෙනි මේ ආස්වාදයක් නැති බව ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේගේ දේශනයක් නැත. එහෙම එකක් නැහැ. හරිද? එහෙම දේශනයක් නැහැ. ආස්වාදයක් නැති බව අවබෝධ කළ දුකෙන් මිදෙනව නෙවෙයි. තියෙන ආදීනව ටික අවබෝධ කරනවා. ආදීනව අවබෝධ කරද්දී සත්‍යයට වැටහිලා යනවා. මෙච්චර මහා ආදීනව කන්දකට මේ වගේ ස්වල්ප මාත්‍ර ආස්වාදයක් ඉඳලා පළක් නැහැ කියලා ප්‍රඥාවේ තීරණයක් එනවා. අන්න එතකොට තමයි ලෝකයේ අසාරත්වයට වැටහිලා මිදෙන්නේ. ඉතින් ඔන්න ඔතනින් ඕක පැහැදිලි කර ගන්න ඕනේ. දැන් මේ මේක අහලා හොඳට මේක අවශ්‍ය නම් දෙපාරක් විතර අහන්න. එකපාරක් ඇහුවා කියලා තීරණයකට එන්න එපා. දෙපාරක් විතර අහන්න මේ කියන එක. කියන එක අහලා හොඳට මේ කියන අර්ථය ඥානනය කරගන්න. ඒ ඥානනය කළා ඒක මොන හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නය යොමු කරන්න. ත්වන් සරණයි.